හෙලෝ මගේ රත්තරන් යාළුවෝ මේ සාදරයෙන් පිළිගන්නවා ඉතින් මගේ YouTube channel එකට. ඉතින් මගේ YouTube channel එකේ මම මේ අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් කට්ටිය subscribe කරලා ඉතින් set වෙන්න ඉතින් මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම මේ වීඩියෝ එකේ ගොඩක්ම COC gameplay දානවා මේ channel එකේ. පොඩ sound ready වුණා ගණන් ගන්න එපා ඩාම් වෙනවා ඩූම් වෙනවා. මේකම COC gameplay විතරයි දාන්නේ වෙන gameplay නම් දාන්නේ නැහැ. ඉතින් මේ ඔගොල්ලෝ දන්නේ නැති COC ගොඩ කාලෙක ඉඳන් ගහපු කට්ටිය නම් මේ ළඟදී ඉවෙන්ට් එකක් ආවා අප්‍රේල් 1 තමයි පටන් ගත්තේ අලුත් සීසන් එක ඒ වගේම මේ මොකක්ද ඉවෙන්ට් එක ක්ලෑෂ් මේනියා ඉවෙන්ට් එක ගොඩක් අය මම දැන් දන්නවා ක්ලෑෂ් මේනියා ඉතින් 41 වෙනි වෙස්ටල් මේනියා එක වෙනුවෙන් තමයි මේ ඉවෙන්ට් එක සමරන්නේ ඉවෙන්ට් එක තියෙන්නේ ඉතින් මං වැඩි විස්තර ඉතින් අපේ ඊළඟ වීඩියෝ එක කතා කරන්න මොකද මේ අලුතෙන් අප්ඩේට් එක ගැන කතා කරන්නේ නෙමෙයි මේ අද වීඩියෝ එක මම දාලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක දාලා තියෙන්නේ මම වෙන වැඩකට. ඒ තමයි මෙන්න ඉවෙන්ට්ස් වලට ගියාම අලුතෙන් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා ලංකා වෙලාවෙන් අප්‍රේල් 2 දවල් 1:00ට මෙන්න මේ ඕවර්ලෝඩ් රෝඩ්ස් චැලෙන්ජ් කියන එක. ඉතින් මෙන්න මේක තමයි අද මේකට 3 ස්ටාර් ගහන්නේ කොහොමද කියලා තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ සරලවම. ඉතින් වැඩි කතා යන්න ඕනේ නැහැ. අපි එහෙනම් බලමු මේකට කොහොමද 3 ස්ටාර්ම ගහන්නේ කියලා. හරි ඉතින් फ्रेंड्स ඔන්න මම බේස් එකට ඇවිල්ලා තියෙන ඉතින් ඔයාලට පේනවා ඇති පට්ට ලොකු බේස් එකක් මේක නම් ටවුන් හෝල් 15 පත බේස් එකක් තව 4ම තියෙනවා මේක නම්. ඉතින් වෙනවනේ මහා පතරංග ආරක්ෂාවක් තියෙන දාලා මේකට. ඉතින් මෙන්න මේකට තමයි අපි කෙලින්න යන්නේ. මේක ඩාර්ක් ස්පෙල් ෆැක්ටරි නම් මම දැක්කේ නෑ. බලමු කොහෙද තියෙන්නේ. දාමේ තියෙන්නේ. හරි. ඉතින් මේකට කොහොමද මම 100%ම ගහන්නේ. ඉතින් මෙතන අලුත් හීරෝ ස්කින් දිනා මේ මිලියන් ප්‍රින්ස් ස්කින් එක, මේ කින්ගේ ස්කින් එක, මේ ආච ක්වීන්ගේ, මේ රොයල් චැම්පියන්ගේ, එච්චරයි වෝඩන් නෑ ග්‍රෑන්ඩ් වෝඩන්. ඉතින් ඔය අලුත් ස්කින් ටික තමයි තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේකට 3 ස්ටාර්ම ගහන්නේ කියලා. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ ස්පෙල් ටවර් එක තියෙනව නේද? ඒක ගාවින් දාන්න ඕනේ. යන්නේ නැහැ හරි. සුපර් මයින් කෙනෙක් දාලා එයා ගාවින් කීල කෙනෙක් දාන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන හෙල්ප් හට් එක ගාවලා කෙනෙක් දාලා කීලගෙන දාන්න. ඊට පස්සේ මෙන්න මෙතන කැනෝන් එක ගාවට දාන්න ඕනේ. ගෝලන් කෙනෙක්. මෙතන කැනෝන් එක ගාවට ක්ලෑන් කාසල් එක දාන්න ඕනේ. ඊට පස්සේ රූට් රයිඩර්ස් දාන්න ඕනේ. ඒක බැලුම් Experience Warden, Barbarian King, Archer Queen, Grand Warden, Royal Champion. It was a clan castle එක එළියට ආවට පස්සේ ඊගල් ආරකී එකත් එක්ක මෙන්න මේ ටික ඕවර්වෝට් කරන්න ඕනේ. ඊගල් ආරකී එකට කරදරයක් තියෙනවා. ඒ ටික අපි ඕවර්වෝට් කරනවා ඒ වෙලාවට. ඒක මෙතන කට්ටිය මේක කරගන්න හොඳට. ඉතින් පස්සට නිම තාලෙට ගහනවා තාලෙට ගහන්නේ තාලෙට ඉතින් වලට නැති ඒක තමයි නිම තාලේ යන්නේ. ඉතින් දැන් කින්ගේ වෝඩන්ගේ ඇබිලිටි මේ දැන් ඕන කරන්න ඕනේ. ඊට පස්සේ ටවුන් හෝල් එකයි මේකයි දැන් පීස් කරන්න ඕනේ. ඊට පස්සේ ආයි ටවුන් හෝල් එක පීස් කරන්න ඕනේ. නැත්නම් මේක තමයි කස්ටමර් කියන්නේ. ඔන්න එහෙනම් ඊළඟ පියවර මෙන්න මේ එක්ස්පෝර්ට් එක ගාවට ස්පෙල් දෙකක් දාන්න ඕනේ. ඊට පස්සේ මේගොල්ලෝ පොඩ්ඩක් බලවත් කරන්න ඕනේ. මේකට ආචාර්යලා දෙන්නයි. මෙතන එක විසක් තියෙනවා සුපර් බෝනස් වලින්. ඊට පස්සේ තවත් එක රේට් එකක් දාලා ආචාර්ය කෙනෙක් ක්‍රියේට් කරන්න ඕනේ. ඊට පස්සේ මේක කරන් try කරන්න දෙනවා. ඉතින් මේක නිකම්ම 100% ගහන්න පුළුවන් විදිහට නිකම්ම 100% ඉතින් මම මෙතනට තියෙනවා මුන්දේ විචාර් කෙනෙක් දාගෙන ගහන්න හදනවා. ඔව් දාගෙන 100ම ගැහුවා. ඉතින් මෙන්න මේ දින අපිට හරිම සාර්ථක ලෙස 100%ම ගහන්න පුළුවන් වුණා. මෙන්න මේ පත බේස් එකට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකට අපි 100% ගැහුවේ. එහෙනම් අපි යම් හෝම් එකට. ඉතින් फ्रेंड्स මම මුලින්ම බේස් එක පෙන්නලා ඉන්න අද වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් මේ ටවුන් හෝල් 7 බේස් එකක් අප්ඩේට් කරන්න ගමන් තියෙන්නේ.
ඉතින් ඔයාලට පේනද මම අප්ඩේට් කරන ගමන් තමයි බේස් එක ඉන්නේ. ඉතින් අපේ කිනා පුතා ඉතින් බුදියගෙන ඉන්නවා. ඉතින් මට ඌ විතරයි ඉන්නේ හීරෝලා විදියට. මේ අප්ඩේටින් පේනවනේ. ඉතින් මම ට්‍රේන් කරන්න ඉතින් මේගොල්ලෝ වගේ තමයි ට්‍රේනින්. මට එච්චරයි ඉන්නේ කට්ටිය. ඒ කියන්නේ ඩ්‍රැගන් ගාඩ් යනකොනේ හොක් රයිඩර් ගාඩ් යනකො විතරයි. ඉතින් ඩාර්ක් පැරක්ස් එකක් තියෙනවා. ඉතින් මම බිල්ඩ් බේස් එක ගියොත් නම් ඉතින් බිල්ඩ් බේස් එකේ නම් කට්ටිය ඉන්නවා සාමාන්‍යයෙන්. බේබි ඩ්‍රැගන් උත් ඉන්නවා මට අලුතෙන් ඇවිල්ලා. මේ ටික තමයි නැත්තේ පොඩ්ඩක්. මට බිල්ඩ් බැරක්ස් එක ලෙවල් 5 නේ. ඊළඟට කැනෝන් කාට් එක ඉන්න තියෙන්නේ. හරි. ඉතින් ওই ටික තමයි ඉන්නේ විශේෂයක් නෑ කියන්න. පොඩක් ට්‍රැක්ස් ටිකක් එහෙම දාලා තියෙනවා. රිකෝඩ් වෙනවනේ. හම්මු. නෑ වෙරිලක මේක රිකෝඩ් උන් නැති වුණත් එහෙම මල මඟුලයි. ආයි රිකෝඩ් කරපන්කෝ. ඒකනේ මං ආයි රිකෝඩ් කරොත් එහෙම මට ට්‍රැක පයින්නවා. හරි. මගේ ක්ලෑන් කැපිටල් පොඩ්ඩක් පෙන්නුවොත් ඉතින් සාමාන්‍යයෙන් ක්ලෑන් කැපිටල් තියෙනවා හොඳට. මේක නම් තියෙන්නේ මෙගාමයින් එකක් තියෙනවා 4000යි. ඒකවත් අප්ඩේට් කරන්න දාලා නැහැ. මෙන්න මේ මෙගාමයින් එකයි මෙගාමයින් දෙකක් තියෙනවා. මෙගාමයින් හතරක් තියෙනවා. මෙගාමයින් හතරක් තියෙනවා අප්ඩේට් වෙන්න දාන්න. 4000 16000ක් ඕනේ මට. මල්ලා 2000 ගානයි තියෙන්නේ. ණයට දෙන්න බැයිද දන්නේ. මේක නම් මාර්තෝකයක් ඕනේ නම් මට 6000ක් ඕනේ නම් මෙන්න මේ රුයින් එක ගන්න. මේ ඒගොල්ලෝ ඉතින් මේ පටන් ගත්තකම මේ වෝල් ටික අප්ඩේට් කරනානේ පිස්සෝ වගේ. ඒත් එක්ක මෙන්න මේ හෝල් එකේ නම් ඉතින් මට අයින් කරන්න දේවල් නැහැ. ඩිස්ට්‍රික්ට් හෝල් එක අප්ඩේට් කරන්නත් බෑ මොකද කැපිටල් හෝල් යන්න ඕනේ ඒකට. අනිත් එක ස්ටෝන් එක අයින් කරන්න 2500ක් යනවලු. ස්ටෝන් එක මේවා කරන්න. ස්ටෝන් එක අයින් කරන්න මේක නිකන් මේවා කරන්න වගේ. හරි. ඉතින් ඕක තමයි මගේ කැපිටල් පීච් එක තියෙන්නේ. එහෙනම් ඉතින් මම අදට වීඩියෝ එක නවත්තන්න. අද පොඩ්ඩක් කොටයි වීඩියෝ එකකින් මේකට 3 ස්ටාර් ගහන විදියට මම කියලා දුන්නේ. එහෙනම් ඉතින් මොකද දෙන්නේ අද වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලන්ට ආතල්ද එන්ජොයිද පොඩ්ඩක් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එක හෙට වගේ පොඩ්ඩක් බලාපොරොත්තු වෙමින් ඉන්න. හෙට වගේ මම ඔයාලට ඒ එපිසෝඩ් එක බලාපොරොත්තු වෙමින් ඉන්න. හෙට වගේ මම ඔයාලට ඒක දානවා. ඉතින් හෙට වගේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් බලාපොරොත්තු වෙමින් ඉන්න. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. හෙට වගේ සාමාන්‍යයෙන් මේ සමහරක් විට මට ඕක මම ප්‍රීමියරින් නේද මම මේක ප්‍රීමියරින් දාන්නේ. මේ පොඩි අවුල් ටිකක් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැහැ. ප්‍රීමියරින් දාන එකත් මට ෂුවර් නෑ. සමහරකට ප්‍රීමියරින් නොවෙන්නත් පුළුවන්. මේ නෝමල් අප් කරන්න පුළුවන් මම වීඩියෝ එක. කොහොම හරි අදට වීඩියෝ එක මෙතන මම නවත්තනවා. ඉතින් channel එකට කෙනෙක් ඉන්නවනේ දැන් channel එක subscribe කරන්න. ඒ වගේම තව තියෙන බුද්ධියක් කියන්න. ඉතින් අපේ ඊළඟ බෝ එකත් පටන් ගන්න තියෙනවා. ඉතින් මේ මෙන්න මොකද ඩොනේෂන් එකක් දාලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් සීසන් බලන්න ඉන්නම්. මේ මම මිෂන් එකක් තියෙනවා. මොකද්ද මිෂන් ස්පෙල් ඩොනේටින් තියෙනවා. එහෙනම් අපි මෙයාට ඩොනේට් පොඩ්ඩක් දීලා මොනවද ඩොනේට් කරන්න ඔයාට ටිකක් හැබැයිම මෙයාට හරි මේ ඇති පෙන්ස් අපි තම ජොයින්ට් සෙට් එකක් දෙමු. ආච්චරයි දෙන්න පුළුවන්. හරි විච් කෙනෙක් ඉල්ලනවා මං ලයිට්නින් ස්පෙල් එකක් දෙන්නම්. මේක මොකටද දන්නේ හැබැයි මේ චැලෙන්ජ් එක දැන් මේක පින්ස් ටවුන් හෝල් 9 බේස් එක මට ගහන්න ඕනේ මොකද්ද වගේ. ඒක නිසා මම මේකට ගහන්න නැතුව ඉන්නවා. කොහොමද ගහන්න ගියත් මම කනවා. වෙනවා බස් පට්ට ආරක්ෂාවක් තියෙන ගානේ. ඒ නිසා මම මොකද ගහන්න ගහමින් ඉන්නවා. එහෙනම් ඉතින් channel එකේ දෙන්න channel එක subscribe කරන්න වීඩියෝ එක දාන්න like එකක් දාන්න මෙන්න එකක් ගහනවා ගියාංගෝ. ඉතින් දැන් channel එකේ දෙන්න channel subscribe කරන්න ඉතින් මේ වීඩියෝ එක like කරන්න ඔයාලා වීඩියෝ එක share කරන්න අදට ගියා මෙන්න මේ කමගේ බේස් එක මහනවා ගියාංගෝ. මහ කැත තාලෙදි ගේම් බේස් එක ගහනවා. waduh walaupun bukan itu hari ini itu dan bla bla bla